Hi guys, welcome to Yummy Journeys. ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ ඕවල් ග්‍රවුන්ඩ් එකට. ඕවල් කියන්නේ ලංකාවේ ඕවල් ග්‍රවුන්ඩ් එක. එහෙම නැත්නම් පී සරවණ මුත්තු ටැමිල් යුනියන් එකේ ටැමිල් යුනියන් ක්ලබ් එකේ ග්‍රවුන්ඩ් එක. බොරැල්ලේ තියෙන ඕවල් ග්‍රවුන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ ඔයගලන්ට පේනවා පැවිලියන් එක. ඉතින් ඒත් එක්කම මේක ලංකාවේ පරණම ක්ලබ් එකක්. ඉතින් මේ ක්ලබ් එකෙන් ලංකාවට සෙල්ලම් කරපු ඉන්ටර්නැෂනල් ක්‍රිකටර්ස්ලාගේ ෆොටෝස් හැමදේම තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ view එක. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු කෑම චොප්සි රයිස් එකයි, ඊට පස්සේ චිකන් ඩෙවල් එකයි, ඒ වගේම නාසි ගුරාන් රයිස් එකයි, ඒ වගේම චිකන් චීස් කොත්තුවයි. ඉතින් මේ කෑමත් හරිම රසයි. ඒ වගේම මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ චිකන් චීස් කොත්තුව නම් හරිම රහයි. ඊට පස්සේ ඕගලන්ට මේ පේන්න තියෙන්නේ මේ ක්ලබ් එකට හම්බෙච්ච කුසලාන ඒ වගේ දේවල්. ඒ වගේම මේකේ බාර් එකකුත් තියෙනවා. ඉතින් ඕගලන්ට ඇවිල්ලා කෑම ගන්න ගමන් එන්ජොයි කරන්න. ඒ වගේ හැමදේම මේක සලස්සලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ members only එකක් නිසා තමයි බාර් එක හැමදේම තියෙන්නේ. අපිටත් මේකට යන්න පුළුවන් උනේ අපේ මේ මෙම්බර් කෙනෙක්ගේ ආධාරයෙන් තමයි. ඉතින් ඊට පස්සේ ඕගලන්ට මෙතන මේ දකින්න තියෙන්නේ ලංකාවේ පළවෙනි ටෙස්ට් මැච් එක පැවැත්වෙච්ච ග්‍රවුන්ඩ් එක නෙමේ. ඉතින් ඒ නිසා ඒකට අදාළ ඒක හරිම ඓතිහාසික සිදුවීමක්. ඒකේ ෆොටෝස් මේ හැමදේම මෙතන තියෙනවා. ඒ වගේම අපේ ලෝක පූජ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් ඉන්නේ. එයාත් මේ ක්ලබ් එකේ නිසා එයාගේ ෆොටෝ එකක් මේ හැමදේම මෙතන තියෙනවා. මෙතන එන ක්ලබ් එකේ මෙම්බර්ස්ලාට එන්ජොයි කරන්න, සින්දු කියන්න, සින්දු අහන්න හැමදේම පුළුවන්. හරිම ලස්සන තැනක්. ඉතින් අපේ මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරලා ලයික් කරලා ෂෙයා කරන්න. Thank you. Bye.